garing. Oh, galla buka. Oh. වැදුනම කියපා. Hello boys and girls. අද අපි යන්නේ ලංකාවේ ලස්සන සීතලම සීතල හෝටන් තැන්න බලන්න. හෝටන් තැන්නේ අසිරියත් විඳින ගමන් අපි සෙට් එක ගත්ත ආතරවැරි ටිකත් බලන්න අපි යමු වීඩියෝ එකට. මතක ඇතුව වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආන්දරල මොකක්ද? Hello? මට උදේ 6 වෙද්දි ඉන්දියාප්ප 200ක් ගන්න ඕන. පුළුවන් නේද? උදේ 6 වෙද්දි ඉන්දියාප්ප 200ක් ගන්න පුළුවන් නේද? මමද? මම සුමේද? ඈ? මොනවද තියෙන්නේ? ආප්පතියද? එන ආප්පතියද? මට මේ නම් මේ දුන්නේ මේ ජයමාල් දුන්නේ. ඔයා කොහෙද? කොස්ලන් තමයි ඉතින් අපිත් ඉන්නේ. හලෝ. good morning අක්කේ. මේ ඉන්දියාප්ප 200ක් ගන්න පුළුවන් නේද උදේ 6 වෙද්දී? නෙමෙයි ආතල් නෙමෙයි මේ ඇත්තට ආන්නේ. සිරාහන් නෙමෙයි. මේ බස් එකක් ආවා අපි මේ දැන් මේ මුන්ට මේ කන්න දෙන්න ඉතින් නැහැ දැන්. මේ ජයමාල් දුන්නේ ඔයාගේ නම්බරේ. මේ නම්බර එක දුන්නේ. එහෙමද? හරි. දන්නේ නැහැ. ඔයා කවුද? නම මොකද්ද? යන්න ඒකනේ ඔයාලා ඉතින් ඉන්දියාප්ප තියෙනව දෙන්නේ නැහැ අපිට. Wait a minute. Who are you? බොරු කියන්න එපා ඉතින්. දෙන්න බැරි නම් දෙන්න බෑ කියලා කෙලින්ම කියන්න. කවන්න නැහැ ඉතින් උත් එකක්. ඔන්න ගයිස් දැන් උදේ වෙලා තියෙන්නේ අපි ගෙදරින් ආවේ පාන්දර 2ට විතර. එන ගමන් ගත්තු අහතල් එහෙමත් දකින්න නැතිනේ. කොල්ලෝ ටික නම් හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. අපි යන්නේ එම්පියට කන්න තැනක් හොයාගන්න තමයි. අත් බලමු. ඉස්සරහට ගිහින්
රොටි ගමු. එතකම් පොට ගාගෙන ගිහින්. ඒක න්‍යාය. කෑම ගැන නම් කියන්න වචන නෑ. අයිති රාජ භෝජන තමා බොයිස්. ඉතින් බුනේ. බලපන්. පැත්තේ හැටිනේ. යාළුවනි අපි අල්ට්‍රා ෆෝමැක්ස් එක ආවේ. ඕකේ. අනික ඇතුළට යම හීතලයි. හරි. Let's go. මොකෝ ජාමේ කේස් එක. ඉස්සර ගත්තා නම් මේ දාගන්න වෙයි. ඔව් නේ. නැත්නම් උස්සන අනිත් පැත්තෙන් තියෙන්නේ. මු ඇස්ලෙට කියලා බේක් මේ බේක් කියලා ඇස්ලෙට පාගෙන යන්නේ නැහැ හයි. උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ උඹලා ටේප් කරගනින් අද මර පැත්තට අල්ලගෙන මර පැත්තට ඉඳිනවා අවුලන්න අම්මා. ඇටි. දැන්. ආයි කපොස්තර හපන්න එක. කෙලින් කරලා. අන්න මේක අන්න ආරි දැන් කෙලින් ගන්න දැන් කෙලින් කරලා. අඩු අර හීලයි නේ. ජාතික පක්කි. තව ඉස්සරහට වරේ උතරේ ඉන්නේ. අන්න අතන මේ ඌ ගමු ළඟට යමන්කෝ කතා කරලා ඔන්න යාළුවනේ අපි ටිකටුත් ගත්තා. අපි ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඒ මචං මං කියන්න නගපල්ලකෝ ආපුලේ ඉඳන් ගෙදර යන්න කෑ ගහන එක තමයි මේ ඉන්නේ. අඬන එක කසුන්. මම කසුන් මම මදිරි පිළිවෙල ඉන්නේ මම ආවේ මේ කට්ටියන්ට වද දෙන්න ඇත්ත
මේ ඇත්ත මේ මොකද බං? ඔන්න හොඳටම වහින්න පටන් අරන් තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. නුවරට ඉතින් වැස්ස නැති වුණොත් පුදුමේ. වැස්සෙම අපි මේ යන්නේ දැන් දවල්ට කන්න. අපි ඇත්තටම රැට ටෙන්ට් එකක් ගහලා කැම්ප් කරන්න අදහසින් ආවේ යාළුවෝ. ඒත් වැස්ස නිසා කරගන්න අමාරුයි. ඒ හන්දා අපි අද රැට නවතින්න තැනක් හොයාගත්තා. අපි දැන් කාලා එතෙන්ට තමයි යන්නේ. එහෙනම් යාළුවනේ අපි මෙතනින් ගේ රොග් එක නවත්තනවා. ඊට අපි ප්ලෑන් කරන් ඉන්නවා යන්න ලංකාවේ තියෙන ලස්සනම ලස්සන බියලි දෙකක් බලන්න. ඊළඟ vlog එකකින් සෙට්